හලෝ යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඉන්දියාව පමණක් නෙවෙයි ලෝකයෙන් ප්‍රසිද්ධ ආදරණීය යුවලක් ගැන. ඒ තමයි ක්‍රිකට් ලෝක රජු විරාට් කෝලිගේ සහ බොලිවුඩ් සිනමාවේ අතිදක්ෂ නිලි අනුෂ්කා ශර්මාගේ කතාව. මේ ආදර කතාව පටන් ගන්නේ බොහොම අනපේක්ෂිත විදිහට. ඒ 2013 අවුරුද්දේදී විරාත් සහ අනුෂ්කා දෙන්නටම හීට් ඇන් ෂෝල්ඩර්ස් ශැම්පු වෙළඳ දැන්වීමක් රූගත කරන්න අවස්ථාව ලැබුණා. මේක තමයි ඔවුන් දෙදෙනා ගැහුණු පළමු අවස්ථාව. විරාත් පස්සේ සම්මුඛ සාකච්ඡාවලදී කිව්වා එයා මුලින්ම අනුෂ්කාව දැක්කම ටිකක් කලබල වෙලා කියලා. අනුෂ්කා උස සපත්තු දාලා හිටපු නිසා විරාත් විහිළුවට ඇහුවලු ඔයාට මේකට වඩා උසේව දාන්න බැරි වුණාද කියලා. ඒ වෙලාවේ අනුෂ්කා පුදුම වෙලා ඒක හරියට අපහසු මොහොතක් වුණා කියලා විරාත් කිව්වා. ඒත් රූගත කිරීම කරගෙන යනකොට ඔවුන් දෙන්නටම තේරුම් ගියා ඔවුන් එකිනෙකා සමග හොඳට කතා කරන්න පුළුවන් කියලා. සාමාන්‍ය මැද පන්ති පවුල් පසුබිමක් තිබීම වගේ පොදු දේවල් නිසා ඔවුන් දෙන්න ටිකෙන් ටික සමීප වුණා. මේ වෙළඳ දැන්වීම තමයි ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ මුල්ම පරිච්ඡේදය විවෘත කළේ. වෙළඳ දැන්වීමෙන් පස්සේ ඔවුන් දෙදෙනා නිතරම වගේ හමු වෙන්න පටන් ගත්තා. විරාත් ක්‍රිකට් තරගවලට විදේශ රටවල් වලට යනකොට එයා බලන්න යනවා. එකිනෙකාගේ පන්දිවලට සහභාගී වෙනවා. මේ හැමදේම නිසා ඔවුන්ගේ සම්බන්ධය කටකතා පැතිරෙන්න පටන් ගත්තා. 2014 අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ පැවති තරගයකදී විරාට් කෝලි අර්ධශතකයක් ලබාගෙන පිත්ත සිපගෙන අනුෂ්කා දිහාවට සංඥාවක් කළා. මේ සිදුවීම එක්කම ඔවුන්ගේ සම්බන්ධය ගැන තවදුරටත් රහසක් වුණේ නැහැ. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඉන්දියා මාධ්‍ය වලින් සහ සමාජ මාධ්‍ය වලින් ඔවුන්ට විශාල අවධානයක් ලැබුණා. සමහර වෙලාවට විරාත්ගේ ක්‍රිකට් දක්ෂතාව අඩු වෙන විට ඇතැම් අය ඒකට අනුෂ්කා වගකිය යුතු යැයි චෝදනා කළා. ඒත් විරාත් හැම වෙලේම අනුෂ්කාට සහයෝගය ලබා දුන්නා. මේ වගේ අභියෝග ඔවුන් දෙදෙනාම තවත් ශක්තිමත් කළා. දීර්ඝකාලීන ආදර සම්බන්ධයකින් පස්සේ විරාත් සහ අනුෂ්කා විවාහ වෙනවා. ඒ 2017 දෙසැම්බර් 11 වෙනිදා. ඔවුන් ඒ සඳහා තෝරාගන්නේ ඉන්දියාව නෙමෙයි. ඔවුන් ඒ සඳහා තෝරාගන්නේ ඉතාලියේ ටස්කනි කියන සුන්දර තැනක බොහොම පෞද්ගලික විවාහ උත්සවයක් ලෙස ඔවුන් ඒක පවත්වනවා. ඉන්දියාවේදී විවාහ වුණා නම් විශාල ජනකායක් එන්න ඉඩ තිබුණු නිසා ඔවුන් දෙන්නාට අවශ්‍ය වුණේ පවුලේ අය සහ සමීපතම මිතුරන් කිහිප දෙනෙක්ට පමණ සහභාගී වන නිහඬ උත්සවයක්. ඔවුන්ගේ විවාහයේ පින්තූර එළියට ආවම ඒවා ක්ෂණිකවම ලෝකයේම අවධානය ලබා ගත්තා. විවාහයෙන් පස්සේ ඔවුන් දෙදෙනා පිළිගැනීමට ඉන්දියාවේ විශාල උත්සව දෙකක් පැවතුණා. එකක් දිල්ලියේදී විරාත්ගේ පවුලේ අය වෙනුවෙන් සහ අනිත් එක මුම්බයියේදී බොලිවුඩ් සහ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයින් වෙනුවෙන්. විවාහයෙන් පසු පියකුරු පවුල් ජීවිතයක් ගත කරපු විරාත් සහ අනුෂ්කා 2021 ජනවාරි 11 වෙනිදා ඔවුන්ගේ පළවෙනි දරුවා වන දියණියට උපත ලබා දුන්නා. ඇගේ නම වූයේ වාමිකා. ඔවුන් දෙන්න වාමිකාගේ පෞද්ගලිකත්වයට විශාල වටිනාකමක් ලබා දෙනවා. ඒ නිසා වාමිකාගේ මුහුණ පෙනෙන ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යවල පළ කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇයට සාමාන්‍ය ළමා කාලයක් ලබා දීම. ඊට පස්සේ 2024 පෙබරවාරි 15 වෙනිදා විරාත් සහ අනුෂ්කා ඔවුන්ගේ දෙවන දරුවා වන පුතෙකුට උපත ලබා දුන්නා. ඔහුට අක්කාය කියලා නම තිබුණා. විරාත් සහ අනුෂ්කා දෙන්නම තමන්ගේ වෘත්තීය ජීවිතයට වගේම පෞල් ජීවිතයටත් උපරිම ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඔවුන් නිතරම එකිනෙකාට සහයෝගය ලබා දෙනවා. අභියෝග හමුවේ එකට ඉන්නවා. ඔවුන්ගේ ආදර කතාවත් පෞල් ජීවිතයත් මේ වන විට බොහෝ දෙනෙකුගේ ආදර්ශයට ලක් වෙලා තියෙනවා. විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා කියන ක්‍රිකට් සහ බොලිවුඩ් ලෝකයේ තාම දක්ෂ දෙදෙනෙක්. ඔවුන්ගේ ආදර කතාව අපිට පෙන්වනවා සැබෑ ආදරයට කිසිම බාධාවක් නැහැ කියලා. මේ වීඩියෝ ගැන ඔබ මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් දක්වන්න. ලයික් කරන්න. යාළුවෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.